ටනල් එක ඇතුළට යන්න ලෑස්ති. එතකොට හිතේ අපි අපේ පරාගණය කරන මිනිස් වගාවක් බලන්න. තව චුට්ටකින් එනවා ටිකට. බෙහෙත් ටැංකියක් තියෙනවා. බෙහෙත් ටැංකියට බැහැලා කකුල් දෙක සෝදා ගන්න ඕනි. පළවෙනි දොර තියෙනවා මෙතනින්. දෙවෙනි දොර තියෙනවා. දෙවෙනි දොර අරගෙන අපි යන්න තියෙන ඇතුළට. ටිකේ තියෙනවා මිරිස් පැල. මේවා ගෑනු මිරිස් පැල. මේ පැත්තේ අයිනේ තියෙනවා පිරිමි ගස් ටික. මේ තියෙන පිරිමි ගස්. කරන්න තියෙන්නේ මේ වගේ තියෙන පරාග මේ මල් වල තියෙන පරාග අරගෙන මේවට පරාගණය කරන්න තියෙන්නේ. ඉතින් පරාගණය කරපුවා තමයි මේ නූල් ගැට ගහලා තියෙන්නේ. පරාග කරන්න ගන්නේ මෙන්න මේ විදිහේ කරල් හැදිච්ච පිරිමි ගසකින්. මෙන්න මේ මල් වලින් පරාග එකතු කරගන්න ඕනේ. මේ පරාග අරගෙන මෙන්න මේ මල් වල මේ පිපිච්ච මල් වල ගාලා පරාගණය කරන්න ඕනේ. පරාග ගන්න මේ පිරිමි ගස් වල මල් කඩාගන්නේ. මේ දැන් ඔන්න පරාගණය කරන්නේ. ඔන්න බලා ගන්න කොහොමද කරන්නේ කියලා. මල් පොහොට්ටුව ගලවන්න ඕනේ. මල් පොහොට්ටුව ගලවනවා. මෙහෙම එක ටැක් එකක් දානවා. ඔව්. ටැක් එක දාලා මල් පොහොට්ටුවම ගලවලා මේ පරාදා දැන් පරාදානේ තියෙනවනේ. ඔව්. ඒ පරාදානේ පරාග පිරිමි පරාග තවරනවා. හරි. ඒකට පරාගණය වෙලා ඉවරයි. ඔව් පරාගණය වෙලා ඉවරයි. ඊට පස්සේ නූලක් ගැට ගහනවා අඳුර ගන්න ලේසි වෙන්න. ඔව් ලේසි එක පරාගණය වෙලා කියලා ඒක දන්නවනේ. එහෙම තමයි මල් ටික පරාගණය කරන්නේ ගහෙන් ගහට මාරු වෙවි පරාගණය කරනවා. මේ අතේ තියෙන පෑන් බටේ ඇතුළට පරාග පුරවලා තියෙන්නේ පිරිමි ගස් වලින් අරගෙන. දිනේ ඉඳන් මාස දෙකකින් තමයි කරලා කිදෙන්නේ. ඉදෙන්නේ. ඔව්. කරලා මාස දෙකක් වෙනකොට හරියට මාස දෙකකට කරලා ඉදෙනවා. ඉදෙනවා. මාස දෙකක් යනවා මල් පිපෙන්න. මල් පිපෙන්න. එතනින් පරාග කළා මාස දෙකක් යනවා. කරලා ඉදෙන්න. ඉදෙන්න. ඒ ඉදුණට පස්සේ කඩන් ගිහිල්ලා අර මැෂින් එකෙන් වේලනවා ඩ්‍රයි එකට දාලා. ඒකට අවුවේ හරි කමන්නේ නේ. වෙලනවා එතන දෙකට දාලා වෙලනවා. වේලනවා. ඩ්‍රයි එකෙන් වේලලා අතින් කඩලා තමයි මේ යට ටික අයින් කරගන්නේ. ගන්න යට. අතින් යට කඩලා වෙන් කරගන්නවා. දැන් යට කිලෝ එකක් 1,20,000ක් විතර නේ. වැඩිද? 1,80,000ක්. 80,000ක් දෙකක් විතර වෙනවනේ. යට කිලෝ එකක මිල. මේ පරාගණය කරපු මල්. පරාගණය කරලා කඩලා අයින් කරපු මල්. මලක් පරාගණය කරද්දී මේ ගානට මල පිපෙනවට වඩා කලින් පරාගණය කරන්න පටන් ගන්න ඕනේ. මේ තියෙන පරාගණය කරපුවා මේ අතෑරිච්ච මලක් මේවා කඩලා අයින් කරන්න ඕනේ මේ මල්. මේ තියෙන. ඔන්න ගානට පිපිලා තියෙන මල. මේක දැන් කරන්න පුළුවන් ගන්නේ. ඔව් මෙන්න මේක. මේවා හෙටට ඒවා. ඒවා චූටි වැඩිනේ. ඔව්. කොළ පාටට තියෙන. ඒවා චූටි වැඩි තාමනේ. ඔන්න මේ මල පරාගණය කරන්න යන්නේ ඔන්න. මුලින්ම නූලකට ගහනවා. මලේ කවරේ අයින් කරා. පරාගදානියට ගෑවා. පෑන් බටේ තමයි පරාග ටික තියෙන්නේ. මේ පරාග එකතු කරලා තියෙන්නේ. පරාග ගබඩා කරන පෑනක් තව තියෙනවා. වෙනම ලොකු පෑනක්. මේක ගන්ට විතරයි. පරාග කරන්න ගන්න. ඔකට පරාග එකක් ගෙනාපුවම අරගෙන ආපුවම දවසම කරන්නේ නැද්ද? 500කට විතර පුළුවන්. මල් 500ක් විතර වෙයි. 500 හරියට මේක පුරවලා ගෙනවා 500 450. ඒක පුළුවන්. කලංකේ කැඩුනා. කලංකේ කැඩුනා නේ. ඒක තියන්නේ ඒක කල්ලා අයින් කරනවා. ඒ නූල මායි ගැටේ තද කරලා වෙන මලකට දානවා. වෙන මලකට දානවා.
අත ඩිංගක් බර වුණොත් කලංකේ කැඩෙනවා. කලංකෙත් කැඩෙනවනේ. අපි දැන් වාඩියේ තේ එකක් බොණ්ඩයි යන්නේ. වාඩියේ තේ එකක්. පරාග ගන්න ගෙන ආපු මල් ටික ඕන ඇතුලේ තියෙනවා. පිරිමි මල්. කොහොමද කරන්නේ? දැන් මේ ඉතින් මල අරගෙන පරාග දානි කියන ඒවානේ. ඔව් ඔව්. ඒ ටික කඩලා මේකට දානවා. පරාග දානින් කඩලා මේකට දාගන්නවා නේ. මේකට දානවා. ඔක්කොම කඩලා මෙහෙම දාගන්න මල විසි කරනවා. මලේ ආය වැඩන්නේ. මල වැඩන්නේ. ඔන්න මොකද්ද වෙන්නේ මෙමුණක් තියෙන්නේ? මේ තියෙන දැන් පරාගර රේණු ටික ගත්ත ටික. ඒක මේ බෝතලය ඇතුළට තියාගන්න දාගන්න ඕනි. මේකේ තියෙන රේණු වල තියෙන තෙත වාෂ්ප වෙන්න සිලිකන් බෝල දාලා ඒක ඇතුළට දාලා හොඳට වහලා තියෙනවා. මේක ඇතුලේ සිලිකා තියෙන්නේ නේ. ඔය යට තියෙනවා සිලිකන් බෝල. සිලිකා තියෙන්නේ. මේක ඇතුළට දාලා වහගන්න. සීල් වෙන්න වහගන්නවා. ඇතුළේ තියලා වහනවා. නැත්තම් පරාග ටික තෙත වෙනවනේ ගන්න බෑනේ. ඔව්. මේක ඇතුළේ තිබ්බම අර තෙත වාෂ්ප ඔක්කොම අයින් වෙලා හොඳට පරාග රේණු ටික ඔන්න පරාග ගබඩා කරන විදිහ.